යම්කිසි රාජකාරියක් කරන එක නෙමේ දක්ෂතාවය. ඒ රාජකාරිය ආරක්ෂාකාරීව කොහොමද කරන්නේ? Tamanටත් අනතුරක් නොකරගෙන ළඟ ඉන්න අයටත් අනතුරක් නොකරගෙන ඒ වැඩේ කරන්නේ කොහොමද කියන්නේ. ඕෆ් රෝඩුත් ඒ වගේ. පරිස්සමට ගලොත් එතනින් තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපරීක්ෂාකාරීව කළොත් තමනුත් අමාරු වෙටිලා තව කෙනෙකුත් අමාරු වෙටෙනවා. ඉතින් මේ දේවල් ආරක්ෂාකාරීව කරන විදිය තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් මේ ක්‍රියාන්විතය කරන්නේ අයිසර්ට් එකෙන්. අයිසර්ට් එකේ සෑම් චන්ද්‍රසෝම අයියා ප්‍රමුඛ ටීම් එකෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. මේ වැඩේට සංවිධාන ශක්තිය දීලා තියෙන්නේ Nature Trail Off-roaders. ඉතින් බලමු ඒගොල්ලන්ගේ වැඩසටහන කොච්චර සාර්ථක වෙයිද කියලා. ඉතින් එකතු වෙන්න මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එකතු වෙන්න මේ off-road දැන් මේ වාහනේ ඉර වෙලා තියෙන්නේ okay. දෙදස් 21 අවුරුද්දේ අලුත් වැඩක් ලංකාවේ පළවෙනිටම කරන වැඩක්. ඉතින් මේක සංවිධානය කළේ Nature Trail Off-roaders ලා. ඉතින් ඒ වැඩේට අපිත් ආවා. අපිට ආරාධනා කළා එන්න කියලා. ඉතින් අපිත් ආවා ඒ වැඩේට සම්බන්ධ වෙන්න. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න ආපු තව කට්ටියක් තමයි මේ Scorpion Club of Sri Lanka. ඉතින් ඒගොල්ලන්ගෙන් අපි අහලා බලමු මේ වැඩසටහන ගැන මොකද හිතන්නේ, මේ වගේ දේවල් කරන එක හොඳයිද? ඒ දේවල් වලින් අද වැඩසටහන මුලින් ඉඳලම හිටියා. ඉතින් ඒකෙන් ලැබුණු දේවල් දැන් ඉන්න මේ ඔෆ්-රෝඩ් ෆීල්ඩ් එකට ඉන්න අයට කොච්චර වටිනවද කියලා. ඉතින් අය මේ අයිබෝන් මොකද හිතන්නේ මේ වගේ වැඩක් කරපු එක කියලා? මුලින්ම ඒකේ අන්තේන ඔයගොල්ලන්ගේ YouTube channel එකට මේ කරපු වැඩේ ඇත්තටම අපි පෞගිය කාලෙම කොරෝනාත් එක්ක අපිට ඒක කරගන්න බැරුව තිබුණා. මේ කරපු වැඩේ තමයි 2022ට අපි මුලින්ම කරපු වැඩක් විදිහට 4x4 ට්‍රේක් එකේ. ඒකට ඉදිරියේදී රේසස් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ක්ලබ් එකෙන් 9 මාසේ රේස් එකක් කරන්න ඉන්න දවස් දෙකක රේස් එක. ඒකටත් උපුලක් වෙයි මේ පළවෙනි පටන් ගන්න. එතකොට අද මේක ගොඩක් කළේ මේ අයිසර්ට් එක. දැන් සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ ටීම් එක තමයි ටීම් මෑන් එකත් එක්ක යොදලා තමයි මේ සේෆ්ටි රිකවරි ගන්න. මේ වගේ වැඩ තමයි ලංකාවේ පළවෙනි දාර වෙන්නේ. රිකවරි වැඩසටහන් වෙලාවේදී සේෆ්ටි රිකවරි. ඒ දෙක ගැන මොකද ඉතින් මේ දේවල් මේ අලුත් පරම්පරාවට උගන්වන්නේ ඒගොල්ලන්ගේ දැනුම බෙදන එක ගැන. ඇත්තටම මේ සංගමයක් විදිහට ඒගොල්ලෝ මේක කරපුවේ ගොඩක් සුසු දෙයක් අපි ගොඩක් අගය කරනවා. මේ වගේ වැඩසටහන් තමයි ගොඩක් වුණ වෙන්න ඕනේ. ඒගොල්ලන්ට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා කැමරා අයියද ඒ ටීම් එකට මේ කරපු දේ. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපිත් එකතු වෙන්න ඕගොල්ලෝ
ඔයගොල්ලන්ගේ අලුත් වැඩසටහන් වලට ඉතින් ඔයගොල්ලන්ට සුබ පතනවා අලුත් වැඩ කරන්න අලුතෙන් මේ වගේ දේවල් ඕගනයිස් කරන්න සුබ පතනවා ඔයගොල්ලන්ට සුබ ගමනක් යන්න සුබ පතනවා බොහොම ස්තුතියි මේ වැඩේට ඔෆිෂියලි ෆුඩ් පාර්ට්නර් පොලොස් නිගම්බෝ කැමයක් හම්බුණා කාලා බලමු කොහොමද කියලා ඒ වගේම තමයි මේ ඕෆ් රෝඩ් පැරඩයිස් අපේ වැඩේට ස්පොන්සර් කරන්නේ පස්සයාලේ SS මොටර්ස් ඉතින් ගිහලා බලන්න ඉතින් මේ ඉන්නේ එයාගේ විස්තරත් බලලා ඉන්නකො Get your doors, fenders, bonnet and rear tubs repaired and manufactured in Sri Lanka. Call now 077 557 3758. මේ ඉන්නේ මේ වැඩසටහනේ පෙර ගමන් කරු ශිනලය. ඉතින් හිතුණා මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා. ඒකට මහන්සි වුණා. මහන්සි වෙලා ඉතින් අද ඒකේ උපරිම ප්‍රතිඵලය වින්දා. ඉතින් ශිනලයි වැඩසටහන කොහොමද? සාර්ථකයිද? අති සාර්ථකයි. අති සාර්ථකයි. බොහොම සන්තෝෂයි. ඉතින් මොකද හිතන්නේ මේ අද සහභාගී වෙච්ච අය ගැන? ඇත්තටම මේගොල්ලෝ ලොකු අත්දැකීමක් ලැබුණා හිතන්නේ. තේරමල්ලගේම සහයෝගය අපිට හම්බුණා. ඒක සමාජවල විශේෂයෙන් අපිට ඇත්තටම ගොඩක් සතුටුයි. පළවෙනි වතාවට අපිට එක ඔෆර් පැරඩයිස් channel එකේ දුන්නා. අපි ඒකට කැමරා විතර උත්සාහ කරනවා. අනිවාර්යෙන්. අපිත් ඉතින් මේ සෙෂන් 1 එක සෙෂන් 2 3 ඕවා දෙල් වෙනවා. ඉතින් ඒවට අනිවාර්යෙන් අපි එකතු වෙනවා අලුතින් වැඩ කටයුතු කරනවා අලුත් ක්ලබ් එකක්. ඉතින් සුබ ගමනක් යන්න ප්‍රාර්ථනා කරනවා මේ වගේ අලුත් දේවල් කරන්න ලැබෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් channel බොහොම ස්තුතියි අපිට ආරාධනා කළාට මේ වගේ දේවල් එකතු කරගෙන කට්ටියට දැනුම බෙදා දුන්නාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මං කැමති මේ මෙතන තියෙන රිකවරි ගියර්ස් ටික අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඔයාලට. මේක ස්නැච් ස්ට්‍රැප් එක, මේක කයිනටික් රෝප් එක. ඔය දෙක තමයි රිකවරි
ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඩේන්ජරස්ම ඉක්විප්මන්ට් එක. ඕක හරියට පාවිච්චි කරේ නැති වුණොත් අනිවාර්යෙන්ම එක්ක වාහනේට එක්ක ළඟ ඉන්න කෙනෙක්ට එහෙම නැත්නම් තමාට ඉන්ජරි එකක් වෙන්න තියෙන chance එක 100ක් ෂුවර්. ස්ටීල් කේබල් වින්ච් වලට ආවේ ස්ටීල් කේබල් මේ තියෙන ස්ටීල් කේබල් එක. ඔය ස්ටීල් කේබල් එකත් එක්තරා දුරකට අර ස්නැච් ස්ට්‍රැප් එක තරම්ම නැති වුණාට මේකත් අන්ඩර් ටෙන්ෂන් ඕක කැඩුනොත් ඕකත් ඇවිල්ලා වදිනවා එක්ක වාහනේ මූණේ එහෙම නැත්නම් කාගේ හරි ටෙන්ෂන් වෙලා තියෙනවා. ඉතින් ඔය ටෙන්ෂන් වෙලා තියෙන වෙලාවට තමයි ඩැම්පර් එක කියන එක ඇත්තටම මේක පාවිච්චි කරන්න තියෙන මේක මැදට වැලි දාන්න ඕනේ. වේට් එකකින් කිලෝ දෙකක් කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ කිලෝ දෙකක් වැටෙන්න ඕනේ. එතකොට තමයි කොහෙන් හරි කැඩුනොත් තමාගේ වින්ච් කේබල් එක බිමට වැටෙන්නේ. අහපව වෙන්නේ. ඊට පස්සේ තමයි ඇත්තටම අපි ටික කාලයක් යනකොට මේ සින්තටික් රෝප් එක මේ සින්තටික් රෝප් එක පාවිච්චි කරන්න පටන් ගත්තා. මේක නම් ඇත්තටම දන්න තරමින් සමහර අය ඩැම්පර්ස් පාවිච්චි කරනවා. තව සමහර අය ඩැම්පර්ස් දාන්නේ නැහැ ඔකට. මොකද මේක කැඩුනට මේකේ අහපව් ඇවිල්ලා කාටවත් වැදිලා හානියක් වෙලා නැහැ අද වෙනකන්. මොකද මේක බරක් නැහැ. මේක අනිත් එක හදලා තියෙන මැටීරියල් එක අනුව මේකේ මේ ඇදෙන්නේ නැහැ. මේක තමයි අර කිව්වා වගේ අපි ගිය තැනකට ගස් කොළවල් වලට ඩැමේජ් නොකර වින්ච් එක පාවිච්චි කරන්න හෙල්ප් කරන ලොකුම දේ. මේ කියන්නේ සාමාන්‍යයෙන් වින්ච් එකක් ගන්න වින්ච් කරන්න ඕනි වුණොත් වින්ච් එක පාවිච්චි කරන්න ඕන වුණොත් ගහ වටේ වින්ච් රෝප් එක දාන්න නැතුව මේක ගහ වටේට දාලා මේක දාන්න ක්‍රම කීපයක් තියෙනවා. ඕක ඩබල් කරලා දාන්න පුළුවන් හුක් දෙක එක පැත්තකට අරගෙන එකක් ඇතුලෙන් එකක් ගිහිල්ලා දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රම කීපයක් තියෙනවා. තමාගේ අවශ්‍යතාවය අනුව තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒ වුණාට මේකෙන් වෙන්නේ ගහට ඩැමේජ් වෙන එක ගහට හරි තමා රිකවරි පොයින්ට් එක විදිහට පාවිච්චි කරන එකට තියෙන ඩැමේජ් එක මේ මිනිමම් කරන එක. ඊට පස්සේ තියෙනවා වින්ච් එක්ස්ටෙන්ෂන් එක. අපිට තියෙන තව ප්‍රශ්නයක් තමයි වින්ච් එකේ කේබල් එකක් තියෙනවා. කේබල් එක දිග මදි. දැන් මොකද කරන්නේ? ළඟපාතක ගහක් නැහැ. එතකොට තමයි අපි මේ වින්ච් එක්ස්ටෙන්ෂන් එක කියන එක පාවිච්චි කරන්නේ. වින්ච් එක්ස්ටෙන්ෂන් එක තියෙන්නේ වින්ච් රෝප් එකේ මදි ටිකට තව ඉඩ දෙන්න. තව හදලා දෙන්න. So ඕක මම හිතන්නේ මීටර් 30ක් විතර දිගයි. අඩි 100ක් පමණ දිගයි. ඉතින් ඒකත් තමා රිකවර් කරන්න එනකොට වාහනයක් තමාගේ වාහනේ රිකවර් කරනකොට හරි තව වාහනයක් රිකවර් කරනකොට හරි අවශ්‍ය වෙන දෙයක්. ඊට පස්සේ D shackles. So මේ ළඟක් වෙනකන් අපිට තිබ්බේ මේක ඇක්චුअली bow shackles කියලා කියන්නේ. ඔකේ D shackles bow shackles කියලා දෙනවා. හොඳ rated මේවා විශේෂයෙන්ම ගන්නකොට මේ රික්වයර් ඉක්විප්මන්ට් ගන්නකොට පුළුවන් තරම් try එකක් දෙන්න. මොකක් හරි මේ rated ඒ කියන්නේ හොඳ brand එකකින් ගන්න. මොකද ගොඩාක් ප්‍රොඩක්ට්ස් තියෙනවා මාකට් එකේ. සමහර වෙලාවට ඔය කියන ස්ට්‍රෙන්ත් එකේ ඒවා තියනවාද කියන එක විශ්වාසයක් කරන්න පුළුවන් බ්‍රෑන්ඩඩ් ඉක්විප්මන්ට් එකක විතරයි. ට්‍රී ට්‍රංක් එක අපි වින්ච් හුක් එකට දානවා කියමුකෝ. දැන් වින්ච් හුක් එක සමහර වෙලාවට ට්‍රී ට්‍රංක් එකේ කෙරෝල්ට දාන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳම දේ තමයි මොකද ට්‍රී ට්‍රංක් එක ඩැමේජ් නොකර වින්ච් හුක් එක දාන්න ඕන නම් D shackle එකක් දාලා ওই D shackle එකට වින්ච් හුක් එක දාන්න. එතකොට තමයි ස්ට්‍රැප් එකක් බේරෙනවා. නැත්නම් සමහරලාට ස්ට්‍රැප් එකට ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අවශ්‍ය නම් ඔය කෙරෝල් වල දෙක එකතු කරන්න ඒකටත් මේක පාවිච්චි කරනවා. D shackle එක. right. ඉතින් මේ ළඟක් වෙනකන් අපිට තිබ්බේ ඔය D shackle තිබ්බේ ස්ටීල් මේවා rated D shackle. ඊට පස්සේ මේ ළඟකදී ඉන්ට්‍රොඩියුස් කරා මේ soft shackles කියලා. So ඔය soft shackle එක මේ වැඩ කරන හැටි කට්ටියට පස්සේ ඇවිල්ලා බලන්න පුළුවන්. ඇත්තටම මේ වෙලාවේ
ගොඩක් අය කන්ෆියුස් වෙයි ඕක වැඩ කරන්නේ කොහොමද කියලා. හැබැයි ඕකක් කරන්නේ අර ඩීසැකල් එකකින් කරන ටිකමයි බට් පාවිච්චි කරන්න ලේසි, ස්ටෝර් කරන්න ලේසි. ඉතින් අපේ මේ ප්‍රැක්ටිකල් සෙෂන් එකේ අපි try කරනවා පුළුවන් තරම් ඔයාලට මේකේ මේ පාවිච්චි මෙතන ගෙනහලා තියෙන පුළුවන් තරම් මේ පෙන්වන්න පාවිච්චි කරලා එතකොට ඔයාලා දන්නවා කොහොමද මේවා පාවිච්චි වෙන්න ඕනේ කියලා. So මේ ડોક્ટર හර්ෂර පෙන්නන්නේ සාමාන්‍යයෙන් අරක දැම්මා වගේ soft shackle එකක් දාලා මේ soft shackle එකක් පාවිච්චි කරන විදිහේ මේ කෙරවලකට. So අපි තව දෙයක් තමයි මේ shovel එක. මේක ඇත්තටම off road යනකොට කැම්පින් යනවා නම් ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් බලවල් කපා ගන්න අනම්මනම් වලට ඒ වුණාට මේක විශේෂයෙන්ම අවශ්‍ය සෑන්ඩ් වලදී එරුණොත් තමාගේ මේ වාහනේ ගොඩ ගන්න අවශ්‍ය මෙවලමක් තමයි මේ shovel එක කියන්නේ. ඉතින් මම හිතන්නේ ලංකාවේ අයට shovel එකකින් කරන්න පුළුවන් දේවල් ටික අලුතින් කියලා දෙන්න දෙයක් නැහැ. ගොඩක් දුරට ඉතින් ඒක කොට සයිස් එකට ගන්න පුළුවන්, දිග සයිස් එකට ගන්න පුළුවන්. එකම දේ තමයි අර ගෙදර තියෙන shovel එක වගේ නෙමෙයි මේක කම්පැක්ට් කරලා දාගෙන ගෙනියන්න පුළුවන් වෙන්න තමයි මේව හදලා තියෙන්නේ. weight එක අඩුයි. ඒ වගේම කෑලි වලට එන්නේ. ඉතින් අපි දැකලා තියෙන shovel තනි කෑල්ලට එන්නේ. right. So අර D shackle වලට අමතරව මේ තව පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මේ S hook එක කියන එක. ඇත්තටම S hook එක වගේ දෙයක් හදලා තියෙන්නේ ගොඩක් වෙලාවට අපි රේසින් වලදී ඕක පාවිච්චි කරන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි. හරි ඉක්මනට දා ගන්න පුළුවන් මේක. අරකට යන වෙලාව යන්නේ හරි ඉක්මනට පාවිච්චි කරන්න පුළුවන්. හින්දා ඔය අපි ගොඩක් ප්‍රොෆෙෂනල් 4x4 රේස් පදින අයගේ අතරේ තියෙනවා ඔය S hook එක කියන එක පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේම තමයි මට මේ තව දෙයක් කියන්න ඕනේ ඔය hook එක ගැන කිව්වහම. මම මේ මෙතන වාහනයක් දැක්කා. ඔය hook එකේ තියෙන safety pin එක. මං හිතන්නේ 170ක් විතර වාහනවල ඕක නැහැ. මොකද ඕක කරදරයි. හැබැයි එක්ක ඕක කඩලා යනවා. ඒ වුණාට මට කියන්න තියෙන එක දෙයක් මොකද දන්නවද දැන් ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අපි මේ සේෆ්ටි ගැන කතා කරන හින්දා කියන්නේ. අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක්. මොකද මේකෙත් මං හිතන්නේ එකක් කැඩිලා තියෙනවා. එක පැත්තක් කැඩිලා තියෙනවා. ඉතින් ඔය දැන් මේකේ තියෙන අර ඉලාස්ටික් එක වගේ. ඕක හරියට වැටුනේ නැත්නම් ඕක ලොක්කුන් නැත්නම් ඕක ගැලවිලා ඇවිල්ලා අනිවාර්යයෙන්ම කාට හරි ඩැමේජ් එකක් වෙන්න තියෙන chance එක වැඩි. ඒකෙන් හින්දා තමයි ඔය දෙක හරියට වැටුනහම safety pin එකේ හින්දා ගැලවිලා එන්නේ. අපි ඉස්සර ගොඩාක් පාවිච්චි කරා මේ high lift jack. මොකද ඉස්සර මම හිතන්නේ high lift jack එක තමයි අපේ තිබ්බ හොඳම මෙවලම. දැන් ගොඩක් අඩුයි මොකද වෙන ජාතිය jack තියෙන හින්දා අපි වාහනය මොඩිෆයි කරනකොට අපි හිතන්නේ නැති දෙයක් තියෙනවා මේමයි ඕකේ මේ මොකද්ද මේ අපි ඊළඟට වාහනේ හුලම් බැස්ස හරි වාහනේ එරුණාම හරි අපිට අපේ සාමාන්‍ය ජැක් එක පාවිච්චි කරන්න බැරි ඇයි කියලා. සාමාන්‍ය ජැක් එක පාවිච්චි කරන්න බෑ. ඔයා ගොඩක් වෙලාවට ඕෆ් රෝඩ් යන වාහනවල හයිට් එක වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒ හයිට් එක වැඩි වුණාට පස්සේ තමාගේ නෝමල් ජැක් එක උසමදි වාහනේ ටයර් එක උස්සලා ගන්න අලුත් ටයර් එක දාන්න පුළුවන්. ගලව ගන්න නම් පුළුවන් අලුත් එක දා ගන්න බෑ. ඒකෙන් හින්දා තමයි ඔය මේ high lift jack එක අපිට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. හැබැයි high lift jack එකේ තියෙනවා පොඩි disadvantages ටිකක්. බොඩියට ඩැමේජ් වෙන්නේ නැතුව මේක ගහන්න බෑ. මේක ගැහුවොත් අනිවාර්යයෙන්ම බොඩියට ඩැමේජ් එකක් වෙනවා. ඉතින් ගොඩක් මොඩිෆයි කරලා ස්ටීල් බම්පර්ස් සයිඩ් සෙට් ගහලා තියෙනවා. high lift jack points වෙනම හදලා තියෙනවා. ඒකත් රේන්ෆෝස් කරලා තියෙන්නේ weight එක ගන්න පුළුවන් වෙන නැත්නම් බම්පර් එක ඇද වෙනවා.
high lift jack එකකින් ගොඩක් ඒ කියන්නේ අපිට අඟලක් දෙකක් නෙවෙයි සමහරවිට අඩියක් දෙකක් උනත් වාහනේ උස්ස ගන්න පුළුවන් වෙනවා. මේකේ තියෙන තව ඩිස්ඇඩ්වාන්ටේජ් ටිකක් තමයි මේක මඩේ ගහන්න බෑ. හැබැයි ගොඩක් වෙලාවට high lift jack එක පාවිච්චි කරනකොට ඔය jack pad එකක් පාවිච්චි කරනවා. ඕක මේ ස්ටේබල් කරන්න. ඕක ටිකක් ඩේන්ජරස් මේ වලම. මොකද ටෙන්ෂන් එක වැඩි වුණාම ඔය පිටිපස්සේ තියෙන මේ ජැක් ලිවර් එක සමහර වෙලාවට වැඩ කරනවා ඔටෝමැටික්. ඕක උඩට යනකොට නෙමෙයි පල්ලෙහාට යන රිලීස් කරපුවාම ඔටෝමැටික් ඇතිවෙනවා. ඉතින් ඔහොම ඇවිල්ලා මේ අපේම සහෝදර ක්‍රීඩකෝ එයන්ගේ මොනවද මේ 4x4 පදිනායකේ වැදිලා මෙන්න මෙතන වැදිලා ඇස්පේන් නැති ලෙවල් එකකට ඇවිල්ලා තිනවා. ඒ උනාට එයාට අන්තිමට වෝනින් එකක් දුන්නා. තව එක සැරයක් වැදුනොත් එහෙම මේ ඇස්පේන් නැතුව යයි කියලා. අපි හිතමුකෝ ටයර් එක වලකට වැටිලා ගැඹුරේ තියෙනවා කියලා. අපිට හයිබ්‍රිඩ් චෙක් එකකින් පුළුවන් ඒක උස්සලා යටට කොටයක් දාගන්නත් අවශ්‍ය දානකට උස්සගෙන යටට ග්‍රිප් එක ගන්න මොන හරි ඔබා ගන්න. මේ ලෙවල් එකට උස්ස ගත්තට පස්සේ අපිට අපි බලකනම් තිබි අපිට යටට කොටයක් දාලා අපිට grip එක ගන්න මොකක් හරි මේ ආධාර වෙන දෙයක් දාන්න පුළුවන් කොටයක් හරි ගල් ටිකක් හරි එහෙම නැත්නම් අවශ්‍ය දෙයක් වල පුරව ගන්න. ඒකට මෙතන ඉඳලා drive කරන්න පුළුවන්. ඒක තමයි ඔය දෙයක් පාවිච්චි කරන්නේ. මේකට මංකි ජැක් නෑ මේකට මංකි ජැක් අර කිව්වා වගේ high lift jack එකේ දැන් ගොඩක් ආවිෂ්කරණ අඩුයි. මොකද ඒකේම weaknesses තියෙන නිසා ඒකත් එක්ක ඉන danger එකකින් තමයි ඒක භයානකයි පාවිච්චි කරන එක. මෙතන පාවිච්චි කරන වෙනදී ඉන්ජරි කරි වාහනේට වෙන දේ වැඩි වැඩි මේකින්ද තමයි මේක භාවිතේ ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉස්සර හැබැයි දැන් අලුත් ටෙක්නික්ස් එන්න කලින් අපි ඒක ලොකුම recovery gear එක වින්ච් එක ඇරෙන්න high lift jack එක. recover කරනකොට පාවිච්චි කරන්න ඕනේ විශේෂයෙන්ම තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ අපි ළඟ තියාගෙන යන්නෙත් නෑ glove pair එකක් දාගන්න. මොකද gloves දානවා කියන්නේ මොකක් හරි තමාගේ ඇඟිලි වලට වෙන්න පුළුවන් හානියක් නෝ බලක්වා ගන්න විශේෂයෙන්ම උදව් කරනවා gloves දාගෙන ඉන්නොත්. gloves කියන්නේ මේ කීප් එකට වරුත් දෙන ඒ වගේම මේ හොඳ grip එකක් තියෙන gloves එනවා වෙනම. මේකත් පාවිච්චි කරන්න පුළුවන් හොඳ මේ වෙලමක්. ගොඩක් වෙලාවට වාහනේ හිර වුණාම වාහනේ මඩක හිර වුණොත් මඩ ඊ ටයර් එකයි අතරට ගොඩ අර කිව්වා වගේ ෂවල් එකක් පාවිච්චි කරලා තව පොඩ්ඩක් පාරලා මේක දාලා grip එකක් ගන්න තමයි මේක හදලා තියෙන්නේ. මේ පෙන්නන අපි ඉස්සර කරන්නේ මොකක්ද දන්නවද? අපි ගෙනියනවා ජම්පර් ලීඩ්ස් දෙකක්. තව වාහනයකින් මේ වාහනේ ස්ටාර්ට් කරගන්න පුළුවන්.
ඇත්තටම අලුත් මෙවලන් ඇවිල්ලා තියෙනවා මේ ලංකාවේ මේවා තියෙනවා ගන්න මේ ඔය මේ වගේ පොඩි පැක් තියෙනවා දැන් ගෙනියන්න පුළුවන්. මේකේ මේ තියෙන පැක් එකෙන් 6000 cc petrol jeep එකක් ස්ටාර්ට් කරන්න පුළුවන් 18 සැරයක්. so diesel වලින් 18 සැරයක් පාවිච්චි කරන diesel යන්න පුළුවන් 3500 cc වෙනකම් එන්ජින් එක. මේ ළඟදි මට පාවිච්චි කරන්න උන තව මෙවලමක් තමයි මේ exhaust jack කියන එක. මුලදී එළියට ආවේ මේ අපේ silencer එක හරහා අපි කියන exhaust system එක හරහා එන දුමෙන් තමයි මේක පිම්බෙන්නේ. ඉතින් මේකේ තියෙන වාසි තමයි මේක ගල්වල ඇරෙන්න ගොඩක් දුරට ගල්වල ගහන්න නැත්තේ මේ ගල්වල මේක මේ ජැක් එක ගහන්න බැරි වෙන මොකුත් හින්දා නෙමෙයි ඩැමේජ් වෙන්න තියෙන chance එකට. හැබැයි මඩේ වතුර යට ඕනම පොළවක මේක ගහන්න මේ ජැක් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ ජැක් එකත් එක්ක එනවා උඩට යටට කාපට්. ඒ කාපට් ටික දාලා තින්නේ ඒ ජැක් එක ප්‍රොටෙක්ට් කරන්න. ඒව දාලා තමයි ගන්න. එතකොට මේකෙන් පුළුවන් කිලෝ 4000ක් වෙන ඕන වාහනයක් උස්සන්න. so ඒක මේ ළඟක් වෙනකන් ඇත්තටම මේකේ ආවේ එක්සෝස් වලින් දුවන්න විතරයි. මේ සැරේ ආපු එකේ යාලා හදලා තිනවා මේ එයා කම්ප්‍රෙෂන් එකකුත් මේක පම්ප් කරන්න. ඉතින් එයා කම්ප්‍රෙෂන් එකකුත් දීලා තිනවා. මේ අපි මේ ඩෙමොන්ස්ට්‍රේට් කරන්න යන්නේ මේ එක්සෝස් ජැක් එකක් හරියට මේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අපිට අර කිව්වා වගේ එක්සෝස් ජැක් එක ඩැමේජ් වෙන එක නවත්තන්න දීලා ලයින්ස් දෙකක් ඒ බ්ලැක්ස් වැඩිපුරක් දීලා තියෙනවා යටටයි උඩටයි දාලා. මොකද උඩ වාහනේ ෂාප් ඔබ්ජෙක්ට්ස් තියෙන පුළුවන් ෂාප් එජස් තියෙන පුළුවන් ඒකෙන් හින්දා එක්සෝස් ජැක් එක ඩැමේජ් වෙන්න තියෙන chance එක වැඩි. ඒකින් තමයි බ්ලැන්කට් එක දාන්නේ. අනිත් එක එක්සෝස් ජැක් එක තියෙනකොට මතක ඇතුව යටයි උඩයි ලයින් කරලා තියන්න ඕනි නැත්නම් ඒක මේ සමහර ලාට අවශ්‍ය තැනකට නෙමෙයි යෝග වදින්නේ. අනිත් එක තමයි එක්සෝස් ජැක් එක ගහනකොට මේ එක්සෝස් මේ එක්සෝස් රිලීවර් වෙන බටේ මතක ඇතුව බටේ දැමීම් නැතුව ගහන්න පුළුවන් නම් හරි. එක්සෝස් ජැක් එක සාමාන්‍යයෙන් ඔය වගේ තමයි පාවිච්චි වෙන්නේ. අපිට මේක වැදගත් වෙන්නේ ගොඩක් වෙලාවටදී තමාගේ වාහනේ වැල්ලක ඉරලා තියෙනවා නම් ගොඩාක් වැදගත් වෙනවා. වැල්ලේ ගහන්න වැල්ලේ ගොඩක් වෙලාවට අපේ අනිත් ජැක් පාවිච්චි කරන්න හරි අපහසුයි. ඒ වුණාට මේක හරි ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් ජැක් එකක්. කොහොමද මේක ෂාප් ඔබ්ජෙක්ට් වලින් බේරගන්නේ. ඉතින් මේ වැඩසටහනේ නියමුව අයිසර් කියන්නේ ටීම් අයන්මෑන් සෑම් චක්‍රම අය ප්‍රමුඛ. ඉතින් මේකේ ඉස්තරේ අහන්න ඉතින් හොඳම කෙනා තමයි අය. ඉතින් සෑමයි මේ වගේ දේ ඕගනයිස් කරපු එක ගැන අද වැඩසටහන සාර්ථකයි. ළමනි කට්ටිය කොහොමද ආපු ඇවිල්ලා ඉතින් ෆීඩ්බැක් එක කොහොමද? මේ දේවල් ගැන මොකද හිතන්නේ? ඇත්තටම මල්ලිකන් හිතුවා මේ අපිට ආධුනිකයන් පමණක් පැමිණෙයි කියලා බත් බලාගෙන යනකොට ආධුනිකයන් විතරක් නෙවෙයි මේ ෆීල්ඩ් එකේ හිටපු ගොඩක් අය ගොඩක් කල් ඉඳලා හිටපු අයත් ආවා මේ ප්‍රෝග්‍රෑම් එකට. ඒක තමයි වැදගත්කම. මොකද හැමෝගේම සහභාගීත්වයකින් තමයි යම් දෙයක් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම අලුත් ගොඩක් වුණු මම දැක්කා. ඉතින් මම බලාපොරොත්තු වෙච්ච දේ ඒ විදිහෙම මට හම්බුණා. මොකද මගේ බලාපොරොත්තුව තිබ්බේ අපි අයිසෙට් වශයෙන් අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ මොකක් හරි සේවයක් කරන්න. ඉතින් මේ සේවය තමයි
අද අපි කරපු සේවය තමයි මේ ඕෆ් රෝඩ් රිකවරි ගැන අපිට නොකියලා දුන්න ටිකක් අපි ඉගෙන ගත්ත දෙයක් අපි විසින් ඉගෙන ගත්ත දෙයක් අපි ඊළඟ ජෙනරේෂන් එකේ කීප දෙනෙක්ට අපි කියලා දුන්නා. ඉතින් මං හිතනවා ඒ මෙතනින් යනකොට යාලා ගියේ මෙතෙන්ට ආවට වඩා දැනුමක් අරගෙන මොකද හැමෝගෙම ජීවිත වටිනවා. හැමෝම වටිනවා. මගේ පුතත් මෙතෙන්ට ආවා. ඉතින් මම මගේ ජීවිතේ එක්ස්පීරියන්ස් වලින් ඉගෙන ගත්ත දේවල් මම හිතනවා ඊළඟ ජෙනරේෂන් එකේ මගේ පුතා ඇතුළු ඊළඟ ජෙනරේෂන් එකට අපි ආයි ඒ එක්ස්පීරියන්ස් වලින් හොයාගන්න දෙන්නේ නැතුව අපි මේ නොලෙජ් එක පාස් කරන එක තමයි ලොකුම දේ. ඒතර එක්ස්පීරියන්ස් එකට යනකොට අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අනිවාර්යෙන්ම. එක්ස්පීරියන්ස් එකක් කියන්නේ අනතුරනේ. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඊට වැඩිය මේ දේවල් වෙන්න කලින්ම සූදානම් වෙලා ඉන්න එක මලකොටම හොඳයි. ඔයා හරියට මේ කතාව කිව්වා කියන්න ඕන විදිහට මොකද නැත්තම් වෙන්නේ අපේ ජීවිතය අර අපි ලක් එකෙන් ලූපු අය. ඒ ලක් එක සමහර අයට ඉස්සරහා ඊළඟ පරම්පරාවේ අයට තියෙනවද නැද්ද කියන එකයි අපි නොදන්නේ. ඉතින් ඒක ගැන ඒක හොයන්න නැතුව අපි දැන් එක කියලා දුන්නාම එයාලා අනිවාර්යෙන්ම මේ ෆීල්ඩ් එකට බහිනවා ඉස්සරහට. මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. ඒක එයාලගේ ඇඟේ තියෙන අපි පුංචි කාලේ ඉඳලා එයාලා පෙන්නලා තියෙන්නේ අපේ ලෝකේ කොහොමද කියලා. ඉතින් එයාලගේ පුංචි කාලේ ඉඳලා මේ ලෝකෙට එන්න අදහසක් තියෙනවා. ඉතින් මේ ලෝකෙට ආසම එක්ස්පීරියන්ස් එකක් අරගෙන ආපු එක එයාලට ලොකු රුකුලක් වෙනවා. සෑමයිලා තිබ්බ අඩියට වැඩිය අතවාඩියක් උඩ තියාගන්න පුළුවන් ඒගොල්ලන්ගේ පරිණත වෙනකොට. අනිවාර්යයෙන්. එතකොට ඒකට දීපු ඉතින් මේ ලොකු සපෝට් එකක් අද. ඉතින් channel අයලා ප්‍රමුඛ මේ ක්ලබ් එකේ කට්ටිය ඉතින් අර ලංකාවේ පළවෙනි වතාවට මේ දෙයක් සිද්ධ වුණේ. ඉතින් මම හිතන ආපු හැමෝටම වටිනාකමක් ලැබෙන්නේ නැති. මම එහෙම හිතනවා මොකද අපි කියලා දුන්නේ මේක පළවෙනි සෙෂන් එක වුණාට අපි පුළුවන් තරම් අපිට ලැබුණ කාල සීමාවත් අතුලත අපි පුළුවන් තරම් එක්ස්ප්ලেইন කරා සමහර තැන්වලදී ටිකක් වැඩිපුරක් ගියා ආධුනිකයන්ට සමහරලාට තේරෙන්නේ නැතුව ඇති මම අර කියනවා වගේ මේකේ දෙවෙනි අදියරේ සහ තුන්වෙනි අදියරේ වෙනකොට මම එයාලට තව ගොඩක් දැනගන්න ලැබෙයි. මේවා ගැන ඉතින් ගොඩක් ඩීප් ගියේ නෑ අපි. සාමාන්‍ය දිනදා ජීවිතයේ ඕෆ් රෝඩ් වාහනයක් පදින කෙනෙක් සමාජ වාහනය බලාගන්න කොහොමද, සමාජ වාහනය ප්‍රචාර කරන්නේ කොහොමද කරන්නේ එකට ඒ වගේ තමයි සමාජ වාහනය හෝ සමාජ එක්ක යන තව වාහනයක් අනතුරකට පත් වෙන දිරුණු එහෙම නැත්නම් මොනවද අපි කොහොමද මහපොළොව ගලවලා ඉන්නේ කියන එක ඒ සේකම තමයි ඔය සේරම සේෆ් පිට කරනවා. ඒක තමයි වැදගත්. සේෆ්ටි එක. ඉතින් බොහොම ස්තුතියි සෑමයි අද දවසේ මෙච්චර කාලයක් වැය කළා ඔයාගේ ඕගොල්ලෝ හොයාගෙන ගිය දැනුම මෙතෙන්ට කට්ටිය ගෙන්නලා ඒ දැනුම බෙදලා දුන්නට බොහොම ස්තුතියි. ඒ වගේම මේකේ මේ පළවෙනි සෙෂන් එක ඉස්සරහටත් තියෙනවා අලුත් දේවල් තව දේවල් තියෙනවා. ඒ වෙනකොට ඒ සෙෂන් වලට එනකොට සෑමලා තවත් දේවල් හොයාගෙන තියෙයි. තවත් අලුත් උපකරණ ඇවිල්ලා තියෙයි මේ ෆීල්ඩ් එකට. එදා තිබ්බ උපකරණ වගේ නෙමෙයි දැන් තියෙන උපකරණ එන්නේ අලුත් වෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක අපි ඊළඟ සෙෂන් වලදී සමු වෙමු. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක සමු දෙනවා. ඉතින් ඉතින් තමයි.